ආයිබෝවන්. ඉතාලි භාෂාවෙන් කතා කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔන්න නියම තැනට තමයි ඇවිත් ඉන්නේ. අද අපි කරන්න යන්නේ මේ ඉතාලි ක්‍රියාපද කියන දේ තියෙනෝනේ ඒකේ තියෙන අර සංකීර්ණ බව අයින් කරලා සරලවම වාක්‍යයක් හදාගන්නේ කොහොමද කියන රහස හොයාගන්න එක. ඉතාලි ඉගෙන ගන්න පටන් ගත්තම හැමෝටම වගේන ප්‍රශ්නයක් තමයි මේ. හරි වචන ටිකක් නම් දන්නවා. ඒත් ඉතින් මේවා එකට එකතු කරලා වාක්‍යයක් හදාගන්නේ කොහොමද? අන්න ඒකයි ප්‍රශ්නේ. හැබැයි බය වෙන්න කිසිම දෙයක් නැහැ. මේකට උත්තරේ අපි හිතන වටත් වඩා හරිම සරලයි. ඔන්න බලන්න. ඊයෝ පාර්ලෝ කියන්නේ මම කතා කරනවා. එච්චරයි. මේක සම්පූර්ණ කිසිම වැරද්දක් නැති ඉතාලි වාක්‍යයක්. අපි මේ කතාබහ ඉවර වෙද්දි යන්න ඕන තැන තමයි මේ. පොරොන්දු වෙන්නම් මේ වගේ වාක්‍ය හදන්න එක හිතන තරම් කජ්ජක් නෙවෙයි. හරියනම් අපි දැන් ලෑස්ති වෙමු. මේ ඉතාලි වාක්‍ය කියන කේතේ බින්දින්න. මේ වැඩේට අපිට ප්‍රධාන යතුරු දෙකක් ඕන වෙනවා. ඒ තමයි සර්වනාම පද සහ ක්‍රියාපද. අන්න ඒ යතුරු දෙක පාවිච්චි කරලා තමයි අපි මේ වාක්‍යයක් කියන දොර අරගන්න යන්නේ. මෙන්න අපේ පළවෙනි යතුර. පුද්ගල සර්වනාම පද. සරලවම කිව්වොත් කවුද ක්‍රියාව කරන්න කියලා කියන්නේ මේ වචන ටිකෙන් තමයි. ඉතින් මේ 6 නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. හරි. දැන් අපේ දෙවෙනි යතුර. මෙතන තියෙන සුපිරිම ආරංචිය තමයි ඉතාලි භාෂාවේ තියෙන දහස් ගණන් ක්‍රියාපද තියෙනවනේ. ඒ ඔක්කොම වගේ මේ ප්‍රධාන පව් තුනෙන් එකකට තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? මේ රටා තුන ඉගෙන ගත්තා කියන්නේ ක්‍රියාපද 100 ගණක් විතරක් නෙවෙයි. දහස් ගණක් වුණත් පාවිච්චි කරන්න පාර ඇරෙනවා කියන එක. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු වැඩියෙන්ම පාවිච්චි වෙන AR ක්‍රියාපද පවුලෙන්. මොකද මේ රටාව හරියට මාල්ල ගත්තොත් අනිත් දෙක ඉගෙන ගන්න එක ඊට පස්සේ නිකම්ම වෙන දෙයක්. හරිම ලේසි. හරි. ඕනම ක්‍රියාපදයක් එක වැඩ කරන්න කලින් අපි ඒකේ ක්‍රියා මූලය, ඒ කියන්නේ ස්ටෙම් එක හොයාගන්නම ඕනේ. ඒ කියන්නේ මොකද්ද? හරිම සරලයි. ක්‍රියාපදයේ අග තියෙන ආරේ, ඒරේ, එමේ නැත්නම් ඊරේ කියන කැල් අයින් කළාම ඉතුරු වෙන්න කොටස. උදාහරණයක් බලන්න. පාඩලාරේ වලින් ආරේ අයින් කරාම ඉතුරු වෙන්නේ පාඩ. අනේ ඒක තමයි මූලය. ඉතින් මුළු ක්‍රියාවලියම මේ සරල පියවර තුනට ගේන්න පුළුවන්. මේක තමයි අපේ රහස් ෆෝමියුලා එක. 1. ක්‍රියාපදය ගන්න. 2. මූලය හොයාගන්න. 3. අදාළ සර්වනාමයට හරියන අලුත් වලිගයක්, ඒ කියන්නේ අවසානයක් එකතු කරන්න. ඔන්න බලන්න ඒරේ ක්‍රියාවදවල සම්පූර්ණ රටාව. ඊයෝ නම් අගට එන්නේ ඕ. තු නම් ඊ, නොයි නම් ඉයාමෝ. අන්න ඔය අවසානයන් ටික තමයි මතක තියාගන්න ඕන. මේ රටාව මතක තිබ්බොත් පාර්ලාරේ විතරක් නෙවෙයි ගුවර්දාරේ, අස්කොල්තාරේ, ලවෝරාරේ වගේ තවත් ඒරේ ක්‍රියාපද 100 ගණක් හදාගන්න පුළුවන් වෙනවා. හරි. දැන් ආර්ය රටාව අපි දන්න ඕනේ. හොඳම කැල්ල තමයි අනිත් ක්‍රියාපද පවුල් දෙකත් ගොඩක් දුරට මේ වගේමයි කියන එක. අපි කලින් ඉගෙන ගත්ත අර පියවර තුනේම ලොජික් එක පොඩි පොඩි වෙනස්කම් ටිකක් එක්ක ERE සහ IRA ක්‍රියාපද වලට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න බලන්න ERA ක්‍රියාපදයකට උදාහරණයක් ලෙජ්ජරේ, ඒ කියන්නේ කියවීමට. හොඳට බලන්න ඊයෝ, තු සහ නොයි වලට එන අවසානයන් ඕ, ඊ, ඉයාමෝ කලින් ARA රටාවේ තිබ්බ ඒවමයි නේද? වෙනසක් තියෙන්නේ ලුයිලෙයි, වොයිස් සහ ලොරෝ වල විතරයි. බලන්නකො වැඩේ කොච්චර ලේසි වෙනවද කියලා. දැන් බලමු ඊරේ ක්‍රියාපදයක්. ඩෝර්මීරේ, ඒ කියන්නේ නිදා ගන්න. මෙතනත් බලන්නකො ඊයෝ, තු, නොයේ අවසානයන් කලින් වගේමයි. ඇත්තටම ඊරේ සහ ඊරේ රටා දෙක අතරේ ලොකුම වෙනස තියෙන්නේ අර වොයි කියන එකේ විතරයි. අන්න ඔය රටා අඳුරගන්න එක තමයි මේ භාෂාව ඉගෙන ගැනීමේ රහස. මෙතන එකපාරටම පෙන්නනවා ක්‍රියාපද පවුල් තුනේ තියෙන ප්‍රධානම වෙනස්කම්. ඒ ඔක්කොම තියෙන්නේ වොයි, ඒ කියන්නේ ඔබලා කියන සර්වනාමයත් එක්ක විතරයි. ආරේ නම් ආතේ, ඊරේ නම් ඊටේ, අයිරේ නම් ඊටේ. අන්න ඔය පොඩි වෙනස මතක තියාගත්තොත් වැරදෙන එක ගොඩක් අඩු වෙනවා. හරි. දැන් තියරි එක ඉගෙන ගත්තා ඇති. දැන් වෙලාව හරි මේ දැනුම ටිකක් පාවිච්චි කරලා බලන්න. අපි ප්‍රශ්න ටිකක් කරලා බලමුද? එතකොට කොච්චර දුරට තේරුණාද කියලාත් බලා ගන්න පුරුවම්. විශ්වාසයක් උතෙනවනේ. මෙන්න පළවෙනි අභියෝගය. ක්‍රියාපදය තමයි ස්ටුඩියාරේ. ඒ කියන්නේ ඉගෙන ගන්න. මේක ආරේ ක්‍රියාපදයක්. ඉතින් ඊයෝ එක එකතුන මොකද උත්තරේ වෙන්න ඕන? පොඩක් හිතන්න බලන්න. හරියටම හරි. ඊයෝ ස්ටුඩියෝ, ක්‍රියාමූලය ස්ටුඩියෝ, ඒකට ඊයෝ වලට එන ඕ එකතු නාම ස්ටුඩියෝ. නියමයිනේ. හරි. ඊළඟ එක ක්‍රියාපදය අස්කොල්තාරේ. ඒ කියන්නේ සවන් දෙනවා. මේකත් ආරේ ක්‍රියාපදයක්. තු එක එකතු වුනහම කොහොමද දෙන්නේ? විශිෂ්ටයි. තු අස්කොල්ටි. ක්‍රියාමූලය අස්කොල්ට්. ඒකට තු වලට එන අයි එකතු වුණා. දැන් රටාව ඔලුවට යනවා වගේ නේද?
තව එකක් බලමු. ලවෝරාරේ කියන්නේ වැඩ කරනවා. ඉතින් අපි වැඩ කරනවා කියලා කොහොමද කියන්නේ? නොයි එක කොහොමද මේක හැදෙන්නේ? නියමයි. නොයි ලවෝරියාමෝ. මතක තියාගන්න නොයි එක හැම ක්‍රියාපද පවුලකම වගේ එන්නේ මේ යාමෝ කියන අවසානය තමයි. ඒක ලේසි ක්‍රමයක්. හරි දැන් පොඩ්ඩක් හිතන්න ඕන ප්‍රශ්නයක්. තුවේ මාර්කෝ ඒ කියන්නේ ඔබ සහ මාර්කෝ දැන් මේ දෙන්නට මේකට කතා කරද්දී අපි පාවිච්චි කරන්නේ ඔබලා ඒ කියන්නේ වොයි නේද? එහෙනම් පොර්තාරේ කියන ආර්ය ක්‍රියාපදය වොයි එක්ක කොහොමද හැඩගැහෙන්නේ? හරියටම හරි. වොයි පොර්තාතේ. තුවේ මාර්කෝ කියන්නේ ඔබලා. ඒ කියන්නේ බහුවචන නිසා අපි වොයි රටාව තමයි පාවිච්චි කරන්නේ. පොර්තාරේ කියන්නේ ආර්ය ක්‍රියාපදයක් නිසා වොයි වලට එන අවසානය තමයි ආතේ. සුපිරි. ඉතින් මේ මුළු කතාවෙම මතක තියාගන්න ඕන වැදගත්ම කරුණු ටික මොනවාද? 1. වාක්‍යයක් හදන්න කෙනෙකුයි ක්‍රියාවකුයි ඕන. 2. ක්‍රියාපදයේ මූලය හොයාගන්න ආරේ, ඒරේ, හෝ ඊරේ අයින් කරලා. 3. සර්වනාමයට ගැලපෙන අවසානයේ එකතු කරන්න. අමතක කරන්න මෙපා. ඊව වලට හැමතිස්සෙම වගේ ඕ සහ නොයි වලට ඊයාමෝ. දැන් ඉතාලි භාෂාවෙන් සරල වාක්‍ය හදන්න ඕන යතුරු අතේ තියෙනවා. කේතය දැන් බින්දලා ඉවරයි. ඉතින් මේ අලුත් හැකියාව පාවිච්චි කරලා ඉතාලියන් මුලින්ම කියන්නේ මොකද්ද? ඊයෝ පාර්ලෝ, ඊයෝ ස්ටුඩියෝ, සමහර විට බඩගිනි ඇති. ඊයෝ මාන්ජෝ, ඒ කියන්නේ මම කනවා. තීරණය දැන් ගන්න තියෙන්නේ බුවන ෆොර්තුනා.